නමෝ බුද්ධාය වාසනාවන්ත සදහැවත් පිංගුතුනේ ඔබව කාටවත් අවසන්ඩ බැරි නම් ඔබව කිසි දෙයකින් අවසන්ඩ බැරි නම් ඒක විශාල සහනයක් නෙමෙයිද? ඇවිස්සෙන්නේ නැති ජීවිත, ඇහැට පේන රූපවලට ඇවිස්සලා යන්නේ නැති ජීවිත, කනට ඇහෙන සද්දවලට ඇවිස්සලා යන්නේ නැති ජීවිතය, ගඳකට සුවඳකට ඇවිස්සලා යන්නේ නැති ජීවිතය, රසයකට පහසකට ඇවිස්සලා යන්නේ නැති ජීවිතයක් හදාගත හැකි නම් ඒක මොනතරම් ආශිර්වාදයක් වේවිද? අද මේ දහම් පදේ ඇවිස්සෙන්නේ නැති సంతානයක් හදා ගැනීම පිණිස මං ඇවිස්සෙන්නේ කියන යෝජනාවත් ගොඩාක් වටිනවා කියන කාරණාව තේරුම් ගන්නයි. ඒ කියන්නේ තමන්ගේ හිතට තමන් යෝජනාවක් කරලා තියෙනවා මං ඇවිස්සෙන්නේ. ඇවිස්සිලා මං කටයුතු කරන්නේ. ඒ යෝජනාව අපට ජවයක් වීමතුනේ. ඒ යෝජනාවෙන් ගොඩාක් ජීවිත වෙනස් කරගන්න පුළුවන්. ඇවිස්සෙන්නේ නැති ජීවිතය. ඉතින් යෝජනා කරන්න. තමන් තමන්ටම යෝජනා කරන්න මං ඇවිස්සෙන්නේ නැති යම් දරා ගැනීමක් යම් පාලනයක් තියෙන මිනිස්සෙක් වෙනවා. බලන්න ජීවිතය ගැන හැරිලා ගොඩාක් තමන්ගේ ළඟ ඔය පාලනයක් නැතිකම, ඉවස ගන්න බැරිකම, දරා ගන්න බැරිකම නිසා ගොඩක් ජීවිතේ යම් යම් තැන්වල අසාර්ථක වෙලා නැද්ද ඔබ? ආපහු ඇරලා බලනකොට ජීවිතේ අසාර්ථක වෙච්ච ගොඩාක් තැන් ඇති. රූපයක් වාව ගන්න බැරුව, සද්දයක් වාව ගන්න බැරුව, ඕනතරම්. සමහරවිට කෙනෙක් රැකියා කර කර ඉන්න තැනින් අස් වෙන්න තීරණය කරනවා. එතන එක්කෙනෙකුගේ වචන ටිකක් දරා ගන්න බැරුව. සමහරවිට ජීවිතෙන් සමුගන්න තීරණය කරනවා තරුණ තරුණියෝ. එයා ආදරය කරපු හඬ ඔන්න එයාව ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ ආයේ හඬ මට අහන්න ලැබෙන්නේ නැහැ කවදාවත්. ඕන්න එයා දරා ගන්න බැරුව කඩා වැටිලා ආයෙ ගොඩ ගන්න බෑ. සමහරට එයා තනි තීරණයකට ඇවිල්ලා ඒ රූපේ මට නැත්තම්, ඒ සද්දේ මට නැත්තම්, ඒ සුවඳ මට නැත්තම් මට ජීවිතේ උන්නේ. ජීවිතේට සමතියලා. මේ මොනවද මේ? දරා ගන්න බැරි, පාලනයකින් තමන්ව පවත්ව ගන්න බැරි දුර්වල මිනිස්සුනේ. ඒ දුර්වලතාවය තමන්ට ලැබිච්ච හොඳ අවස්ථා නසර දානවා. හරියට රජ්ජුරුවන්ගේ ඇත්තු තලේ ඉන්නවා. හැබැයි රජ්ජුරුව පරිහරණය කරන්න ගන්නේ. ඇයි මේ දුර්වලතා ටිකක් තියෙනවානේ. කොහොම පරිහරණය කරන්න ගන්නද? ඒ දුර්වලතා නිසා මේ හස්තිය පොඩ්ඩක් නැත්තම් ඇවිස්සෙනවානේ. ඒ නිසා රජ්ජුරුව ඌව රාජකීය අංගයක් විදිහට ගන්නෑ. බුද්ධ ශාසනය ඇතුළට මහාන වෙන්න ඇවිල්ලා ඇවිස්සෙන භික්ෂුව බුද්ධ ශාසනය තුල දියුණුවක් ලබන්නේ. ඒ වගේමයි පින්වතුනි මේ ජීවිතය ඇතුලේ තමන්ගේ තියෙනවා නම් ඇවිස්සලා යන ස්වභාවය. තමන් ගාව නැත්තම් පාලනය අපිට බොහෝ තැන්වල වරදිනවා. ජීවිතේ සමතුලිත බව සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒ නිසා තමන්ගේ හිත ඇතුළට තද අදහසක් දාගන්න මං අවුස්සන්න බැරි කෙනෙක් විදිහට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ওই කකචූපම කියන සූත්‍ර දේශනාවේදී වදාරනවා මෝලිය පග්ගුණ කියන ස්වාමීන් වහන්සේට මෝලිය පග්ගුණ ඔබ හදන්න මේ වගේ හිතක් අහස වගේ හිතක් හදන්න. මොකද්ද අහස වගේ හිතක් හදනවා කියලා කියන්නේ? කවුරු හරි සිත්තරකාරයෙක් චිත්‍ර අඳින මිනිස්සෙක් අර එයාගේ පාට සෙට් එකත් අරන් එනවා. එයා ගාව තියෙන පින්සල් ටිකයි පාට ටිකයි අරන් ඇවිල්ලා මෙහෙම තියලා එයා කියනවා ඕම් බලාපල්ලා දැන් මං මේ අවකාශේ මම මගේ පින්සලෙන් පාට අරගෙන මං චිත්‍රයක් අඳිනවා. අඳින්නේ කොහෙද? අවකාශේ.
එයා කොලේකවත් රෙද්දකවත් නෙමෙයි අඳින්නේ අවකාශේ. මං අඳින ඕම් බලාපල්ලා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මූලිපග්ගුණ මේ මනුස්සයට පුළුවන් වේද අවකාශයේ චිත්‍ර අඳින්න? බෑ ස්වාමීනි. එයාට නිකන් අවකාශයේ චිත්‍ර අඳින්න ගත්තොත් එහෙම නිකාං මහන්සියක් වෙයි. එයාට ඒක කරගන්න බෑ. මූලිපග්ගුණ අවකාශය වගේ හිතක් හදන්න. අනිත් අයට ඇවිල්ලා ඔබේ හිතේ ඒ අයගේ චිත්‍ර ඇඳලා යන්න දෙන්න එපා. ලස්සනයි. අනික් කෙනෙකුට ඇවිල්ලා එයාගේ පාට උලලා අපේ හිත වෙනස් කරලා යන්න දෙන්න එපා. අනුන්නේ පාට වලින් ඔබේ సంతානයේ නම් වූ චිත්‍රය ඒ පාට වෙනස් කරන්න දෙන්න එපා. මූලිපග්ගුණ කල්ැතුම අදහසකින්ද කවුරු මොන දෙයකට ආවත් මං නම් ගැටෙන්නේ නැහැ. මං පාපී වචන පිට කරන්නේ. මං හිතානුකම්පීව ඉන්නවා. මං ද්වේෂ කරන්නේ. එතෙන් එන්න කියනවා. බලන්න පාලනේ මිනිස්යාගේ. ඒ පාලනේ මිනිස්සෙක් ළඟ තියෙනවා නම් ඒ මිනිසයා වැදගත්ෙක් වෙයිද නැන්ද? අනිවාර්යෙන් වැදගත් මිනිස්සෙක් වෙනවා. තමන් තුළ පිංගුතුනි හොඳ පාලනයක් හදන්න. අපිට ඇස් දෙකක් තියෙනවා. අපි ඇස් වලින් රූප බලනවා. හැබැයි බැලිය යුතු නොබැලිය යුතු රූපය අපි දන්නවා. මේ රූප ඊළඟට රූපයක් බලලා දකින්න දෙයින් නිකන් තමන්ව වෙනස් කරගන්න නැතුව යම් පාලනයකින් ඉන්න අපි දන්නවා. ඒ ස්වභාවයේ මිනිස්සෙක් ගාව තියෙනවා නම් ඒ මිනිස්සයා කොච්චර ආරක්ෂා වෙලාද? බුදුරජාණන් සර මූලිපග්ගුණ ස්වාමීන් වහන්සේ කිව්වා ඒක මූලිපග්ගුණ. අනුන්නේ චිත්‍ර ඔබේ හිතේ අඳගන්න එපා. අනුන්ට ඔබේ හිතේ චිත්‍ර අඳින්න දෙන්න එපා. හරියට මූලිපග්ගුණ හදන්න පොළොව වගේ හිත. කොහොමද පොළොව වගේ හිතක් හදන්නේ? ඔන්න පිරිසක් එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ එන්නේ ආයුධ අරගෙන පැසවල් අරගෙන ශ්‍රම දානයකට වගේ මේගොල්ලෝ මේ එන්නේ. ඇවිල්ලා මේගොල්ලෝ කියනවා ඔව් බලාපල්ලා අපි මේ උදළු වලින් හාරලා අලවංග වලින් ඇනලා මේ කූඩ වලින් පස් අයින් කරලා අපි මේ පොළොව නැති කරනවා. පොළොව නොපොළොවක් කරනවා. අපි කියන්නේ පොළොව කියලා එකක් නැති කරනවා අපි. දැන් මේ පොළොව නැති කරනවායි කියලා මේගොල්ලෝ අර ශ්‍රම දානේ පටන්ගෙන එහෙන් හාරනවා. අහුවෙන ගල් ගලවනවා. පැසින් මේ පස් අරගෙන යනවා. මේගොල්ලෝගේ වෑයම මොකද්ද? පොළොව නැති කරන්න. බුදුරජාණන් වහන්සේ අහනවා මූලිපග්ගුණ ඒ අය යන්න පුළුවන්ද පොළොව නැති කරන්න? පොළොව නොපොළොවක් කරන්න? බෑ ස්වාමීනි. නිකාං මහන්සිය දැඟලුවට ඒ අයන්ට ඕක අතාරින්න වෙනවා. ඕක කරන්න පුළුවන් එකක් නෙමෙයි. මූලිපග්ගුණ ඔබේ හිත ඒ පොළොව වගේ කරන්න. කාටවත් වෙනස් කරන්න බැරි. කැළඹෙන්නේ නැති, ඇවිස්සෙන්නේ නැති. මෙහෙම හිත. නිකන් මේ උපමා කියනකොට පින්වතුනි තමන්ගේ හිතට යම් ජවයක් ගන්න. ඇත්තනේ මේ වගේ ජීවිතයක් තියෙනවා නම් කියලා. අපේ ජීවිත අපි හදාගත යුත්තේ මේ ලාමක දේවල් වලින් කැළඹෙන්නේ නැති මට්ටමටමයි. නැත්තම් අපි කවදා වෙනකන් රැකිලා ඉන්නද? මේ ලාමක දෙයකින් පොඩ්ඩක් ටවුන් එකකට ගියාට පස්සේ දකින්න ලැබෙන බෝඩ් එකකින් අපි කැළඹෙනවා. මේ පාරේ යන ස්ත්‍රියවකට පුරුෂයෙකුට අපිව කලඹවන්න පුළුවන්. ඔය නිකන් පිස්සුවෙන් හරි කියවන මිනිසෙකුට අපි ගියපු අරමුණු ඔක්කොම වෙනස් කරලා අපිව කලඹවලා මේ අවුස්සලා මේ අපේ අර සංසිඳීම නැති කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපිට අපේ ජීවිතේ වෙහෙස කරයිනේ. ඊට පස්සේ අපි උත්සාහ කරනවා ඒ තැන් දාලා පලා යන්න. අපි ගොඩාක් වෙලාවට හිතන්නේ පලා යෑම සාර්ථකයි කියලානේ. ඇත්තෙන්ම සාර්ථකම දේ තමයි අපි අපේ තුල ඇවිස්සෙන්නේ නැති ස්වභාවය හදාගන්න එක. ඒක මේ ජීවිතේට හරි වටිනවා.